Hello guys, අද ඔයගලන්ට අපි කියලා දෙන්න යන්නේ අඩු වියදමින් කාබොලික් ඇසිඩ් යොදාගෙන ස්ක්‍රීන් එකක් හොද ගන්න විදිය. ස්ක්‍රීන් එකක් හොද ගන්න විදිය මේ තියෙන කාබොලික් ඇසිඩ් එක මේක හැම කඩේම ගන්න නැහැ. සමහර කඩවල තියෙනවා. ස්ක්‍රීන් ප්‍රින්ටිං බඩු තියෙන කඩවල තමයි ගොඩක් තියෙන්නේ. ඒක යොදාගෙන අඩු වියදමින් ස්ක්‍රීන් එකක් හොද ගන්න විදිය. මේ තියෙන්නේ ඒ දාන්න තියෙන ස්ක්‍රීන් එක මේක අපි බලමු මේක අඟල් 19ක් 20ක් විතර උස ට්‍රේසින් කොලයක්. මේ ට්‍රේසින් කොලේ අවශ්‍යයි ස්ක්‍රීන් එකක් දානකොට. අපි අද හොද ගන්න ඉස්සෙල්ලා අපි බලනවා මේ ස්ක්‍රීන් එක හොද ගන්න කොච්චර ප්‍රමාණයක් අපි ස්ක්‍රීන් එක හොදන්න අවශ්‍යද කියලා. හරි අපි ඒක දැන් බලමු. මෙහෙම මුලින්ම ට්‍රේසින් එක අපිට අවශ්‍ය ස්ක්‍රීන් එකේ තියාගෙන අපි ඒක ඇඳ ගන්නවා. මාක පෙන්නකින් චෝක් කෑල්ලකින් මොකකින් හරි ඇඳ ගන්න පුළුවන්. ඒ ස්ක්‍රීන් එක අවශ්‍ය හොදන්න ඕනේ ප්‍රමාණය. මෙන්න මේක ඇඳ ගන්න. මෙන්න දැන් මම මාක් එකක් දාගත්තා. මෙන්න මේ ප්‍රමාණය තමයි ස්ක්‍රීන් එකේ හොදන්න තියෙන්නේ. ඊට පස්සේ මේක දැන් අපි පරණ ගහපු ස්ක්‍රීන් එක මේවා. එකින් එකට අලුත් ස්ක්‍රීන් මේ දාලා හොදන්න ඕනේ. මේක පාවිච්චි කරන එකම හොද පාවිච්චි කරන්න පුළුවන් ස්ක්‍රීන් ප්‍රින්ටිං කරනකොට. දැන් අපි මේ ගහලා තියෙන සෙලෝ ටේප් කොහොම ගලවලා දානවා. දැන් මේ ස්ක්‍රීන් එකේ කොහොම ගලවලා දාලා අපි පිටිපස්ස පැත්තෙනුත් දැන් ඇඳ ගන්නවා මේ අවශ්‍ය හොදන ප්‍රමාණය. මොකද කාබොලික් ඇසිඩ් එක දෙපැත්තෙන්ම අපි මුලින්ම ගහන්න ඕනේ. ගහනකොට මාක් එක අවශ්‍ය නිසා හොද හරි දැන් අපි කාබොලික් ඇසිඩ් පොඩි භාජනයකට දාගන්නවා. මේක අතපයෙන් නම් ගෑව ගන්න එපා. මොකද මේක පිච්චෙනවා ගෑවුනාම. බොහොම පරිස්සමෙන් තමයි කරන්න ඕනේ. අපි දැන් කාබොලික් ඇසිඩ් එක දාගත්ත පස්සේ මේ වගේ කප් එකකට පොඩි පින්සලක් කරන් මුලින්ම අර ඇඳගත්ත අවශ්‍ය ප්‍රමාණය හොඳට මෙහෙම ආලේප කරන්න ඕනේ. මෙන්න මෙහෙම. සම්පූර්ණයෙන් අපි අඳගත්තනේ මේ චෝක් කෑල්ලෙක් කොච්චරක් හොදන්න ඕනද කියලා ස්ක්‍රීන් එකේ. ඒ ප්‍රමාණයම මෙන්න මෙහෙම මේ කාබොලික් ඇසිඩ් ගහලා ආලේප කරන්න ඕන. මේ කාබොලික් ඇසිඩ් එක පොඩි ළමයින්ගෙන් නම් ඇඩ් කරලා තියන්න ඕනේ. මොකද පොඩි ළමයි ඇඟේම අපේ පයේ හැමතැනම දාගත්තොත් සාමාන්‍යයෙන් බෙහෙත් දාන්න වෙනවා. මේ ඒ තරම් සැරයි. අපේ ගෑවුණත් ඉතින් සැරයි. මම නම් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පාවිච්චි කරනකොට ග්ලව්ස් දෙකක්වත් දාගන්න. මේ නැත්තම් අතපය ගෑවුනොත් එහෙම පිච්චෙනවා. හරි අපි දැන් මේ පැත්තේ ආලේප කරන මොකද දෙපැත්තෙම ආලේප කරන්න ඕනේ. දෙපැත්තෙම ආලේප කරන්න ඕනේ. මේ දාලා තියෙන මේ කිමිකල් එක මේ අපි මම දාලා තියෙන්නේ TS කිමිකල් එකක් ටෙක්ස්ටයිල් වලට ටී-ෂර්ට් වලට මේ ස්ක්‍රීන් එක හොදන්නේ. ඉතින් ඒක මේක ඇසිඩ් එක ගෑවම මේ කිමිකල් එක පිපෙනවා. ඒක නිසා අපි දැන් ගානවා. ගාලා දැන් මේ කෙමිකල් එක ගාලා අපි විනාඩි 4ක් විතර තියාගත්තා. තියාගත්තා මෙන්න මේ බලන්න. ඔයාලට පේනවා ඇති. පිපිලා තියෙනවා. මම ඒ කාබොලික් ඇසිඩ් එක ගාපු තැන විතරක් පිපිලා තියෙනවා මේ දෙපැත්තේ. දැන් අපි යන්නේ ඒක මුලින්ම අයින් කරගන්න. මෙන්න මෙහෙම ස්කේපර් එකක් ගන්න. ස්කේපර් එකක් කරන් ස්කේපර් එකෙන් මෙහෙම අයින් කරගන්න. ගොඩක් අත තද කරන්න එපා. මේ මොකද මේ
ස්ක්‍රීන් එකට ගහලා තියෙන්නේ මෙෂ් එකක් නේ. නිකන් පෙනේර තියෙන ගෙවල ඒ වගේ මෙෂ් එකක් තියෙන්නේ. මොකද හිල් වෙන්න පුළුවන්. මේ ස්කේපර් එකේ ටැන් වලට හිල් වෙනවා මේ කොන් වලට එහෙම. මෙන්න මෙහෙම අයින් කරගන්න. මේ කාබොලික් ඇසිඩ් එකෙන් හරි ලේසි මේ ස්ක්‍රීන් එක සුද්ධ කරගන්න. ගොඩක් දෙනෙක් සාමාන්‍යයෙන් ස්ක්‍රීන් ක්ලීනින් ඔය කරන කට්ටිය මේක දන්නවා. අලුතෙන් කරන කට්ටිය එක ස්ක්‍රීන් එකක් හැදුවට පස්සේ අනිත් තව අලුත් ඩිසයින් එකක් කරන්න ඕන නම් මේ ස්ක්‍රීන් එක පැත්තක දාලා තව අලුතෙන්ම ස්ක්‍රීන් එකක් හදනවා නෑ. අපිට මේක මේ මෙහෙම හොදලා අපිට ඕමන අලුත් ඩිසයින් එක මේකට ස්ක්‍රීන් එකට දාලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. එකම ස්ක්‍රීන් එක ගොඩක් දවස් පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම මම දැන් අයින් කරගත්තානේ. මෙහෙම දෙපැත්තෙන්ම හොඳට අයින් කරගන්න. කරගත්තට පස්සේ දැන් බලන්න ඔයගලන්ට පේනවා මේ ටැනින් කියන තව තියෙනවා චුට්ට. අපි දැන් මේ ටැන් වලට ආයි පාරක් පොඩි කාබොනික් ඇසිඩ් එක පොඩි ගා ගන්නයි තියෙන්නේ. අරගෙන ඒ ටැන් වලට ගා ගන්නවා. මොකද මේ ටැන් හරියට වැඩිච්ච නැති ටැන් කාබොනික් ඇසිඩ් එක. ඒවල ගියේ නැහැ. දැන් මම නම් මේ මුළු ස්ක්‍රීන් එකේම පොඩ්ඩක් ගා ගන්නවා. එතකොට හොඳට මේක පිරිසුදු වෙනවා. ඔන්න මම මුළු ස්ක්‍රීන් එකේම ආයි පාරක් ඉක්මනට ගාගත්තා. දැන් ගාගෙන ආයි මේක අපි විනාඩි 2ක් විතර තියනවා. හරි දැන් අපි මේ දෙවෙනි පාර ගාගත්ත කාබොලික් ඇසිඩ් එකක් දාලා දැන් ඒ ටිකත් පිපිලා තියෙනවා. දැන් අපි ඒ ටික මෙන්න මේ වගේ ස්කේපර් එකෙන්ම මෙන්න මේ මලන් දානවා. මේ ස්කේපර් එකට එනවා දැන් මේ ටික. මේ දැන් අන්තිම ටික තියෙන්නේ අරන් දාන්න. ඔන්නෝම අරන් දාගන්න. පොඩක් අනිත් පැත්තට කරවලා මෙන්න මේ අරන් දාගන්න. මේක දැන් අරන් දාගත්තට පස්සේ තව පොඩි වැඩක් තියෙනවා කරන්න. අරන් දාගෙන ඉවරයි. දැන් අපි මේක මෙන්න මේ වගේ රෙදි කෑලි දෙකක් අරගෙන දෙපැත්තෙන් අතුල්ලන්න යනවා. මොකද මේක අර ඔය දැල්ල වගේ තියෙන එක සම්පූර්ණයෙන් අයින් වෙන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ඒක. මෙන්න මෙහෙම මම අතුල්ලා ගන්නවා මේ. ඊට පස්සේ තව අපි අලුත් රෙදි කෑලි දෙකක් කරා. දැන් මේ තියෙන්නේ අපි දෙපැත්තෙන්ම රෙදි කෑලි වලින් අතුල්ලා ගත්තට පස්සේ තියෙන ස්ක්‍රීන් එක. කෙමිකල් එක සම්පූර්ණයෙන් අයින් වෙලා තියෙනවා. අපි දැන් මේක අරන් ගිහිල්ලා ටැප් එකකට දාලා වොෂ් කරගන්න ඕනේ. මොකද මේ කෙමිකල් අතේ ගෑවුනොත් එහෙම මේ පිච්චෙන හින්දා වොෂ් කරලා පොඩ කවුවටක් දාන්න ඕනේ. මම වොෂ් කරගෙන එන්න. හරි. දැන් මේ තියෙන්නේ. දැන් මේ වොෂ් කරගෙන ආවට පස්සේ තියෙන ස්ක්‍රීන් එක. සම්පූර්ණයෙන් ස්ක්‍රීන් එක දැන් හොදලා ඉවරයි. අවශ්‍ය ප්‍රමාණය අපේ ඩිසයින් එකට ඕන අවශ්‍ය ප්‍රමාණයට හොදලා ඉවරයි. දැන් අපිට මේක තියෙන්නේ පොඩක් විනාඩි 15ක් 20ක් විතර අවුවට දාලා ගන්න. අපි ඊළඟ වීඩියෝ එකේ ස්ක්‍රීන් එකක් කෝඩ් කරලා එක්ස්පෝස් කරන විදිය මම ඔයගලන්ට අරන් එන්නම්.